දැන් ජන අහන්නේ පාතේ උපරිමේ ඈ ගියාරකොල්ල වරහෙට නෑ නේද පේන්න නෑනේ ඒක තමයි යන්න ඕන පයින්ම නන්දේ වන්නත් මාරු බාණ්ඩේ ඈ දක්කගෙන දාවේ අලි ටික අලි ටික දක්කන් ආවේ නෑ අරක් ටික ලාත්ති ලඟුරයි මං ඉතින් අලි ටික ගියාද රේද අර පැත්තෙන් අලිරන් දෙකක් ගැහුවා ඉස්සලා කොල්ලේ ආ ඒ පාර හෙල්ලුනේ වන්නේ නෑ අපතර හැදලා අයික් කන්නා ආ මෙන්න මෙතන අන්න බොලේ අර අන්න කැඩුවා මහා ගහක් කැඩුවා හොඳේ දෙන්නේ කිරියද නේ ඔව් මල පැනලා ඉන්නේ නේ තද වෙලා නෙමෙයිද නෑ දැන් කන වෙලාවනේ කන්නේ ගස්කොලම් පෙල්ලගෙන නේ පෙරලගෙන කන්නේ ඒක හරි අතන හිටියේ දෙන්න දෙන්න ආයේ එතනින් අලි ඩොන් එකේ කොල්ලා ගැහුවට පස්සේ මේ පැත්තට හැරුණා හැරලා දැන් ওই ටික මේ පැත්තට ආවනේ ඉන්න බව පෙන්නුවා දැක්කනේ මම හිතුවා ඇත්තටම නැන්ද මේ අරගෙන එනවා කියලා මේ එලහරක් දෙන්නද ඉන්න හතර දෙනෙක් කිරි දොයිනෝ නිදස්සල ඔව් පැවිලත් කිරි අඩු ඇති නෑ නේද කන්න දෙනවනේ කන්න ගෙදරදිම දෙනවා ගෙදරත් කෑම දෙනවනේ කිරි නම් අඩු වෙන්නේ දැන් නම් අර ගොයන් හුරුනාට පස්සේ කෑම ටිකක් තියෙනවනේ නේ නැත්තම් ඉතින් මාර කතන්දර යන්නේ දැන් මේක පිච්චුවොත් එහෙම ඒත් අවුලක් පෙලක් වයි පුච්චනෝනේ පුච්චනවා මේ ඒනවාට මේ නියරවල වල තියෙනවා නියරවල වලට ගිහින් නැහැ දැන් ගිනි ඇවිදින්නේ නෑ නෑ ওই පිදුරු ටිකට ගන්න තමයි ගිනි ගන්න කැලා නෑ ඔව්නේ ඉස්සර එහෙම නෙවෙයි හෙන කැලා ඉස්සර මහ විශාල කැලෑ ඔය දෙන්න ඉස්කෝලේ වත් ඇතුලේ හිටියා ඉස්කෝලේ වත් ඇත්ත පුරුත්ත ඉන්නවලු සෑහෙන පිළිදා ඕ උළුපටු නැල්ලු පොල්ල කුරුට්ටොත් එනවනේ දැන් ඔව් මුන් රින් ගන්න ගියොත් එහෙම නැටි කලවන්නේ එහෙම ඔව් අටමගල් ගොඩයි නැන්දලට ඉතින් හැමදාම රතියකට සැරයක් හරි අලිය පෙනී ඉඳලා යනවද ඇහිල්ලා මේ හතර වෙනි දවස් ඔය ආමි අලියාපු ඔව් අර දලපාරවලද වැදිලා තියෙන ඔය ගස්වල එහෙම නෑ නැද්ද ඒ වතුරු ගහලා කට්ටිය නෑ ඒ අර මාර්ගය ඔව් ඒක ගලවලා ඊයේ රෑ ගලවලා නේ ඔව් ඒකයි මම දැක්කේ නෑ එතකොට මේ ගලවලා කනවා මාර පුතු දැන් මේ සොහොන් වලට ගේන්නේ නැද්ද මිනි මේවා නිකන් කැලෑවට ගිහිල්ලා තියෙන්නේ ගේනවා දැන් මං හිතුවා අර කිමිනී දාලා පුච්චනවා කියලා ගේනවා ගේන එක නම් ගේනවා ඉතින් කොයිලා හරි අපිව ගිහින් දාන්න වෙනවනේ ඔකට නේ අපිට ගිහින් යන්න වෙන්න තෙන්ට තමයි කට තමයි කොයි හරි තමයි මේ අඩි තියන්නේ එහාට මෙහාට එනවා පේනවා යනවා පේනවා ඒ ගොඩක් කට්ටිය ඉන්නව ගෙදර නෑ නන්දයි මම විතරයි මේ තියෙන ලොරි තඩිය අර ඉන්නේ අර පාට ඇඳුම් ඇඳලා එයාමද ඔව් පාකිස්තාන හමුදාව වගේ ඈ උදේ ඉස්කෝලේම නුතරියා හරි මං ගියා ඉස්කෝලේ ගියා ගිහිල්ලා කළා ඉස්සරත් මේ වගේ එනවද අලි ඉස්සරත් එනවා අප්පා දැන් කන්න ගාන හරිම මේ පැත්තේ නැත්තම් අර පල්ලෙහින් හරියනවා එනවනේ මොකද්ද මේකට දැන් ඒ කාලෙත් ආවද ඔයගොල්ලෝ පොඩි කාලෙත් නෑ ඒ කාලේ නෑනේ කාලේ රූපකින් දැක්කොත් තමයි ෆොටෝ එක රූපකින් විතරයි ඒ කාලේ දැක්කේ රූපයක් විතරයි දැකලා තියෙන්නේ වන්දිවේකේ කට්ටිය උදෙත් ආවා ඇවිල්ලා ගිහිල්ලා දැන් එන්නේ ඔව් ඒගොල්ලෝ ඇහිල්ලා රපෝර්තු කරන්න එපා නේද ඔව් අලි ගැන විස්තරේ මේ ජොබිස් එකට කීවා අර ටික ඩෝසර් කරන්න කියලා ගේ කන්න ඒ පාර ඩෝසර් කරන්න කිව්වට මේ ඒජේ මැඩම් අවසරය දීලා නැහැ කවුද ගෙවල් හදාගන්න හැදුවයි කියලා මොකද්ද උදේ ගෙවල් හදන්න නෙමෙයි උන් කැලේ ටිකක් සෝන් වල ගෙවල් හදායනේ ඒක ඇල්ලන් සෝන් නෙමෙයි අපේ පැත්තේ නම් සෝන් වලක් ගෙවල් හදලා මේ පැත්තේ මේ පැත්තේ මේ ඇලෙන් මේකට මම හිතුවේ සෝන ඩෝසර් කරන්න ගියා කියලා මම මේ පැත්තෙන් මෙහා විතරයි සෝන් පිටි නෑ ඔය ඇලෙන් ඒකට මේ ඉස්කෝලේ වත්තටයි රජේ ඉඩ නොයලා කොහෙන ගමන්ද අපි ආවා මේ අන්නර පැත්තේ ගියා අර බණගයක් තියලා ඊ ඇස්සේ අලි කේස් එකක් තියෙනවා ඇහුවා අපව බලන්න අලි බලන්න ඕන නිතරම ඈ අර ගම අපි මේ කොළඹ ඉඳන් ආවේ අතන තියෙන අතර ගල්ලේ අර භික්ෂුණී ආරාමේ ගාව අද බණක් තියෙනවා අර ගිරියම්මගේ ඔව් දැන් ඔන්න අලි ටික පන්නන්නද කොහෙද හදන්නේ නේ
අපි දෙන්න ඔකට යන්න වෙනව නැන්ද? ඈ? දහ කුට්ටක් නගිමු. වෙන කරන්නේ නැහැ නේද? අලින්ගෙන් කරදරයක් නැද්ද හරට්ට? නෑ. එහෙම නෑ නේ. එහෙම නෑ. ආ. මං හිතුවේ උන්ටත් සලකනවා කියලා. එහෙට මේට හොඳ පාරවල් ගහනවා කියලා. එහෙම නෑ නේ. අන්න දැක්කේ. අර ඔයාලගේ කොළඹ කොහෙද? මාතර දිහා. කොළඹ මාතර අන්න හරි. මාතරද? ආ කොළඹ මාතර. කොළඹ මාතර නෙමෙයි. දැන් ඔයා කිව්වේ. ඔයා කිව්වේ. ඒ පළාතේදී කියලා හරි. අපි කොළඹ. කොළඹුරේ සියා. සියා නෙමෙයි ශ්‍රියා නේ. ඉස්සර ඔයගොල්ලෝ බලන කාලේ චිත්‍රපටි නේ. ඔව්. කොළඹුරේ ශ්‍රියා. හරිම ලස්සනයි කොළඹුරේ ශ්‍රියා. නේ? අලි නෑ එහෙ. එහෙ නෑ. පෙරහැරකින් තමයි අපි අලි බලන්නේ. ඒකනේ මේ තකහණිය කියන්නේ. දැන් ඔයා හිම ඔය හරක් දක්කම් මේකත් යන්න එපා හොඳේ. නෑ එහෙ යන්නේ. අපොයි ඔය. ඔය කැලේ ඒක කියන කර රෑ තනිපන් ගමි දැන් ඔය අර යන්නේ නැද්ද මේගොල්ලන් තා පොඩ්ඩකින්? මේ උයා දැන් එහෙම ඊට බොහොම. ඒගොල්ලෝම යනවා. හවස් දැන් අවු අඩුයිනේ කරා හොඳට. හරි. ඒක හරි. හොඳට කන්න ඕන. හරක් වුණා. කිරි ලීටර් 12 15ක් වටනවද මුංගේ? සමහරුන් තියෙනවනේ. මේ සහිවාල්ද? සයිවාලු ජේසි දෙක මූ වෙලා නේ. ඔව් ජේසි තියනවා දෙකම තියෙනවා. හොඳයි. දැන් කිරි 190ක් දෙන්නේ. මේ ලැක්ටෝමීටර් යනවා තමයි මම වැටෙන්නේ. මේකේ තෙල් මන්ද හොඳයිනේ මුංගේ. සහිවාල්ලා එහෙම. ඔව් සයිවාල් හොඳයි. මුන් ඒ පාර රතු කඩන්නෙත් නෑ පේන්නෙත් නෑ. අර පැත්තෙන් ওই පැත්තට බැස්සත් දන්නේ නෑ. ඔය මෙතන ළඟනේ. ඔය ඔතනින් පල්ලා වෙලෙන් පල්ලා ඔය. ඔන්න අපි අයින් මාල්ලා කෙලියයි. එයාලා යන්නේ. නෑ මේ වනජීවි වාහනේ. මේක තමයි බුදු අම්මේ ඔය අලිය වටවයි යන්නේ පෑ දැන් හදිසියක් වුණොත් එහෙම මේකම අල්ලන්නේ නැද්ද මේගොල්ලෝ? ඕක සල්ලා දාන්න බෑ. බෑ අර ඉන්නේ අලියා. අර දැක්කේ? දැක්කද කොන්ද? අර උදට පේන්නේ පිට. දැන් උතන ලොක් ගලකුත් තියෙනවා. නෑ අර ගල් හෙල්ලෙන්නේ නෑ. ඈ අන්න දැක් ඒක සුදු එක තමයි අර පැත්තෙන් ආවේ. සුදු අලියානේ? ඔව් වාන් සුදු එක අතන ඉන්නවා. මේ රටේ වැඩිපුරම ඉන්නේ සුදු අලි. ඈ හරින් පිළිබාලා හින්දා. ඔව් මට මේ අලි පේන්නනවා මේ දවස්වල. ඔව් දන්නේ අව් දොර වහලෙන් දොර වහුවට වැඩක් නෑ. එහෙමද? ඈ ඕගොල්ලන්ගේ දොර කොටද මූ හිටියේ? දෙන්නෙක් හිටියේ. එහෙමයි? කරදරයක් කරේ නෑ? නෑ. කරදරයක් නම් කරේ. එහෙනම් කම කොච්චර හොඳයිද? දිගටම තියා ගන්න පුළුවන්. නේද චූටි දූ? ඈ? හිරිහැරයක් වඩා තියෙන්නේ දැන් අපිට. ඒක දුලගාවට වෙලා ඉන්න එක. කොහෙද බය යන්නේ? හරි ගාලා කෙලියට අපිට ඇලපල්ලේ පෙල්ලෙනවා. හරි පරිස්සම යන්න එන ගෙදර යන්න. නැන්දේ? අන්න දොර පොල්ල අරන් එනවා අරයා. ඈ? කට්ටියම එනවා ටික ටික. කොහේ මේ දොර පොල්ල උස්සගෙන? යා ගැරමිට්ටුදී? ඔව්. එනකොට ඔය මෙහි ඈ? අරගොල්ලොන්ට කියන්න ඕන. ඒගොල්ලෝ ලොරිය ගියා. වනජීවි කට්ට පොල්ලක් කරන් කොහේ යන්නේ මං ඇහුවේ. ඒක මිසක් මම හිතුවා දොර පොල්ල අරගෙන ආවයි කියලා මහත්තයාව ගෙට දාලා මෙයා දොර පොල්ල අරන් ආවයි කියලා. ඒක සුදු එක තමයි අජිලගේ ගාවිති. අජිලගේ ගා හිටපු එකද ඔය? ඒ අජි තමයි අල්ජොන්නේ ගියාවේ ඊට පස්සේ මේ මැද්දට ආවා මං එතකොටත් එතන. අර කෑල්ලෙත් ඉන්නවා කිව්වා. ඒකේ අතා ඉන්නේ. නෑලු. දැන් එහෙ නෑලු. දැන් දිගට මොහොන් පොලිමේ ඉන්නවලු ඔර බන්ට් එක කෙරවල. ඉන්නවලුද? දැන් පොල් එකක් ආවේ? නේ අරේලා කිව්වේ දැන් ඇවිල්ලා. එහෙනම් යන්න ඕන නේ. එහෙන් පොලිමේ දිගටම ඉන්නවලු. මෙයාලා දෙන්න මෙතන ඉන්නවලු. අනික් කට්ටිය පොලිමේ ඉන්නවා. ආයේ මීයෝ ඉන්නවලු 10ක් 15ක්. මීයෝ? මේ මීයෝ මීයෝ මං දෙන්නම තමයි දැන් යන්නේ. මං හිතුවේ මීයෝ ඉන්නවයි කියලා. එහෙනම් කොතනින්ද දැන් ඔතන ඉස්කෝලේට එහා පැත්තේ පාරෙන්ද යන්න ඕන? ඔව් ඉස්කෝලේට එහා පැත්තේ පොඩි පාරක් තියෙනවා. මෙතනින් ගිහිල්ලා මෙතනින් වාහනේ මේ කියන්න බෑ. වාහනේ යන්න බෑ. ඒකනේ වාහනේ කරේ තියා යන්න වෙනවනේ. අර පැත්තෙන් තමයි. කොයි ඒ පැත්තෙන් වාහනේ යතයිද? ඔව් ඒ පැත්තෙන් ආවේ. මේ බණ්ඩ වැව ගාව ඉඳලා දිගටම මෙහෙම ඉන්නෝලු පොලිමේ.
දැන් මේ දෙන්නත් ආවම උතනින් මන්ද මේ නැන්ද කියනවා නේ සාංකා වගේලු අලියෙත් නොදැක්කොත්. අප්පෝ ඕ අලිත් එක්ක තමයි අපේ තියෙන හටනේ. ඒ කාලේ හිටියේ නැල්ලු ඒ කාලටත් එක මේ කාලේ ඉන්නවලු කොච්චර වාසනාවක් දානෝ. අපේ ඉතින් වතු වල පොල් ගස් නැහැ දැන් සේරම කාලානේ තියෙන්නේ. එහෙමද? එක දවසට 18යි 20යි. අනේ ඇත්තට මේක නම් මහා මේ අපරාධයක් දවස් කීයක් යන්නේ පොල් ගහක් හදානනේ. අවුරුදු කොච්චර ගානක්ද? දෙන්නින් මැරුවා කියලා අම්මයි දුවයි මෙතන ළඟනේ නේ අම්බම් පොළ අර. මෙතන එහාට. ඒ ජොබිස් එකේ නේද? ඔව් යාලා. ඒක තමයි. මේ අම්බුට කැලලකට යන්න ගිහලාද මොකද්ද නේද? කැලලට තෙල් ගහන්න. වනජීවිකෙන් ගියද? වනජීවිකෙන් ගියාන්න හරි. ඔක්කොම ලට්ට ලොට්ට උස්සගෙන ගියා. කලින්ට දෙන්න කෑම වරක් වෙනෝනේ. සමපෝසාරි දෙන්න වෙනවා. දෙන්න කියලා සමපෝස කුලි ටිකක් හදන්න. දෙන්න යන්න හම්බේ සම්පූර්ණ. හරක් ටික ගියා. නෑ චූටි පැටියෙකුත් ඉන්නෝනේ. හරක් ඉන්නවා. අනේ. ඌ වහු පැටියෙන්නේ. කොල්ලෙක්. ඔව් කොල්ලෙක්. දැන් ඌ අර යනනේ. ඔන්න අයින්ගෙන් දරුවා අයින්ගෙන්. පොලිසියෙන් එනවා. බොරුවට නේ දැන් ওই කට්ටිය ඔය. බොරුවටද වෙන්නේ? ඉතින් දැන් මේ මිනිස්සු එලවන්න වෙන්න ඔය එන්නේ. හරවන. කවුරු හරි කියන්නේ මේ සෙනක ගොඩ පාරේ කියලා කියන්නේ. ඒකයි නේ. උන්ට වෙනකොට එන්නේ මේ පැත්ත පළාතේ. පොලිසියෙන් බයයිද අලින්ට? ඉතින් කවුරුත් බයයිනේ. ඒක මිතන්නේ පොලිසිය විතරක්. පාරේ යන්නේ කවුරුවත් නැහැ. අලින්ට කවුරුත් බයයි නේ. පොලිසියත් බයයි. ජීවිතනේ. ඇත්ත. අර කන්ද මොකද්ද બોලේ? අර උලක් තියෙන්නේ. ලස්සන කන්දක් ඔතන ගිහින් මොකක්ද? බලන්න. ඔය මං ගිහින් දින මොකද්ද ඒකේ නම මං අහන්නේ. ඒකට මොකද්ද කියන්නේ? ඔය කන්ද ඔය පේන ගල් කෑල්ල ඒ ටික නම් කොග්ගල කියනවා. කොග්ගල. කොග්ගලට නගිනවා කියලා කොල්ලෝ නගිනවා. ඕක උඩ විතරේ තාම මේ හැදුවේ නැති චෛත්‍යයක් නේ. ඔව් කොග්ගල කියලා තමයි ඔය අර තියෙන. හදයි කවුරු හරි යෝගෙත් නේ. කොග්ගල. අලි පේන්න විද්‍යාවක් ජිප්පු කාරකට. මොනවාරි දැන් කම්පැනි එකක් ආවද අපි ගිහින් එතන මේ බල්ලා ආවේ කියලා. එහෙමනේ. දැන් අර හරියට ගිහලා යම් බලන්න. එන අපි යන්නද? දැන් මොකෝ બોලේ මේ ළමයි අරහෙට ගිහිල්ලාලු නේද? අරහෙට බර වෙලා කියන්නේ. පොලි මේ නැන්ද කියන්නේ පොලිමේ ඉන්නවා කියලා ඉපාරේ. මේ ඔය පැත්තට පොලිමේ ඉන්නවලු. කොතෙන්ට කොහමද යන්නේ එතෙන්ට? මෙතනින් ගියයි. නෑ මෙතනින් යන්න බෑ මුන්ට බාධාවන්නේ. ඒකේ මේක යතයිද? කොතෙන්ද දන්නවද? අර මේ සම්පකාරය ගාවින්? අන්න හරි. හරි. සම්පකාරයට මෙහා ඉන්නේද පාර දින්නේ? ඒ කියන්නේ කොහෙද ඉන්නවලු? මේ ලයින් එකේ ඉන්නවලු ඔක්කොම පෝලිං වල ඉන්නවලු වම දකුණ කර. රාජු මිනි විදිහේ මැදින් ඵලයන්. පැත්තෙන් ගියොත් එම එන්න හම්බෙන්නේ නැහැ. මෙතන මම එහා පැත්තේ පාර තියෙනවා. එහෙමද? පයින් යෝතේ පැනලා ගිහින් පයින් බලන්න යනවා. මෙහෙන් ගියයි. පයින් අර දෙන්නේ ගියා උන් දෙන්නේ එනකම් මාත් ඉන්නේ. මෙහෙන් ගියා. එතනින් වාහනේ යන්න බෑ. වාහනේ ගේ ගන්න ඩාට එතන පැන්න ගියා මෙලට. ඔව්. එහෙමද? මේ පාරම ඉතින් නැලත් එක්ක මාත්. මේ පාර එහා පැත්තේ තමයි හිටියේ. මෙතනින් ගියා අපි දැන් ඉස්කෝලේ පහු කරා සම්පකාර ගාවින් දකුණට දැම්මා. එහෙමද? පාර ටුට්ටක් පහු වෙනකොට යනවා දකුණු පැත්තට පාර. ඒ පාරේ එනකොට මේ පාරේ හිටියේ. හරි. එතනින් පෙරේනේ හොඳට නේ. මේ අයිස්ක්‍රීම් යන්නේ. ග්‍රවුන්ඩ් එකේ තියෙනවා. ඉස්කෝලේ යන්න ඕනේ නැහැ කොහමද? නෑ. දැන් ඉස්කෝලේ ගියා ඉවරයි. අයිස්ක්‍රීම් යන්නේ එකද මොකද්ද මේ ඉන්නේ? නෑ වතුර වතුර ගෑන්නේ. වතුරත් නෑ බලේ අපිට. මොකෝ කොල්ලෝ? මිනිහා ෆෝන් එක කනේ තියනවා රත් වෙච්ච පාට වහම කරනවා පොර. යයි අපිත් යනවා. හරි. දැන් කණ්ඩායම ඔක්කොම යන්න හදන්නේ විසිර ගමනේ. අපිත් යනවා. කොහෙන් හරි යලි පෙන්නන්න එපා. ජය වේවා.